ඔයාලට කියලා දෙන්න යන්නේ කතුරුමුරුංගා මල් වලින් කොහොමද රසවත් ව්‍යංජනයක් හදන්න කියලා. මේ මම කතුරුමුරුංගා මල් ගහෙන් කඩාගෙන ගෙදර වත්තේ මල් ටික කඩාගෙන හොඳට රේණු අයින් කරලා හොඳට පිරිසිදු කරලා ගත්තා. අරගෙන මේ පොල් කිරි දාලා ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් පොල් කිරි දාලා මම තියන්නේ මේ හට්ටියේ අන්තය. දැන් ඊළඟට තියන්නේ අමු මිරිස්, කරපිංචා අර තුළුණු හීනියට කපාගෙන කරපිංචා හීනියට කපා ගත්තා. මේ පොල් කිරි, පසුව දාන නිති කිරි, වළඳට දාලා තියෙන දිය කිරි. දැන් අපි මේකට මේ කහ ටිකක් දාගන්න යන්නේ. කහ මෙන්න මෙච්චර ප්‍රමාණයක් දාගන්නවා. ඊළඟට ඉරිස් කුඩු චුට්ටක් වැඩි වෙන්නේ නැතුව මේ ප්‍රමාණයක් වගේ දාගන්නවා. උළුහාල් අපි දානවා. උළුහාල්ලට දහයක් පමණ දාගන්නවා. දාලා දැන් කලාම් කරගන්න මේ විදියට හොඳට. කලවම් කරලා දැන් ලිපේ තියාගන්න යන්නේ. ලුණු දාන්න අමතක වුණා. ලුණු පොඩ්ඩක් දාගන්නවා. ලුණු ගොඩක් දාගන්න. මෙච්චර ප්‍රමාණයක් වගේ ලුණු දාගන්නවා. තව චුට්ටක් වගේ දාගන්න පුළුවන්. දැන් මේ ගෑස් එකේ තියාගෙන පිස ගන්න විදිය හොඳට කලවම් කරන්න ඕන. කලවම් කරගත්ත මල් ටික මල් කපා ගන්න අවශ්‍ය නැහැ. තැම්බෙනකොට පොඩි ප්‍රමාණයක් වෙන නිසා තැලිලා පොඩි වෙලා පරිප්පු වගේ යම් ප්‍රමාණයක් එනවා මල් ටික. දැන් අපි රතු ලුණු වල කරපිංචා ඒ ටික දාගන්නවා. මුලින් දාගන්න මතක නැති වුණා. දැන් එහෙම දාලා කලවම් කරගන්න වෙයි. රතු ලුණු ටිකක් වැඩිපුර දානවා නම් රසයි. හීනියට ලියලා රතු ලුණු ගන්න ඕන. ඒ මිරිස් කරලා හීනියට ලියාලා ගත්තම හොඳයි. කරපිංචත් හීනියට ලියාලා ගන්න. එහෙම කරපිංච දාන්න එපා. කරපිංච ලාතු දානවා නම් තවත් රසයි. හොඳට හැපිලා කන්නත් පුළුවන්. ලාත්තක් දෙයක් ගන්න. දැන් තැම්බිලා තියෙන්නේ. මිටි කිරි දාන්න යන්නේ දැන්. දැන් අපි පසු කිරි දානවා. මිටි කිරි බලන්න දැන් ලස්සන්ට පාටට තියෙන විදිය. කතුරුමුරුංගා මල් ඉතාම ගුණදායකයි. පෝෂණ ගුණයෙන් ඉහළ අනුවන ව්‍යංජනයක්. මේ විදිහට ඔයගොල්ලොත් හදාලා බලන්න. ඉතාම රසවත්. පිට්ටු කන්න, බත් කන්න, හැම දෙයකටම රොටි කන්න. ඉතාම හොඳ කෑමක්. ගුණයෙන් සපිරි කෑමක්. දැන් බලන්න ලස්සන්ට ව්‍යංජනය තියෙනවා. ඉඳිආප්පු ගන්න ඉතාම හොඳයි. ඉතාම රසවත්. බාලා හැඳි ගන්න ඕනේ.
දැන් මේ උයාගත්ත කතුරුංගා මල් ව්‍යාංජන ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉඳිආප්ප කනවා නම් ගොඩාක් රසයි ඉඳිආප්ප වලට. ස්තුතියි ඔයාලට.